හරි කැතයිනේ පින්වතුනේ වැඩේ. පින් ඔබ දන්නේ නැද්ද ඔබව රිදවන මනුස්සයා රිදිලා ඉන්නේ කියලා? කෙනෙක් ඔබව රිද්දන්නේ ඇයි පින්වතුනේ? එයාට රිදිලා ඉන්නේ. අපිට අපිවම විතරයි නම් ફોකස් වෙන්නේ. අපිට එයාගේ පැත්තෙන් පේන්නේ නැහැ. කතාව තියෙන වෙන hurt people කියලා. කවුරු හරි රිදිලා ඉන්නවා නම් පින්වතුනේ එයා තමයි තව කෙනෙක්ව රිදවන්න හදන්නේ. ඔබව කවුරු හරි රිදවන වෙලාවක ඔබ පුළුවන් නම් උත්සාහ කරන්න පින්වතුනේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මෙයා මාව රිදවන්නේ එයා රිදිලා ඉන්න නිසායි කියලා හිතන්න. හිතට එතකොට වෛරයක් එයිද? තරහක් එයිද? මොකක්ද එන අදහස? මෙත්තාව. පිටින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. ඔබේ දහම් අවබෝධය ප්‍රගුණ වෙන පිටින් මේක තව තව පහසු වෙනවා. මං අහන්නේ පිටින් ඇයි ඔබ බුදුහාමුදුරන්ට ආදරේ? උන්වහන්සේ ගොඩක් දහම දන්න නිසාද? නැත්නම් උන්වහන්සේ කොන්දේසි විරහිතව ඔබට ආදරේ නිසාද? ඇයි ඔබ බුදුහාමුදුරන්ට ආදරේ? ඔබ කොහොම හිටියත් බුදුහාමුදුර ඔබට ආදරේ නිසා නෙමෙයිද පිටුනේ? ඔබ හොඳට හිටියත් බුදුහාමුදුර ඔබට ආදරේ. ඔබ නරකට හිටියත් බුදුහාමුදුර ඔබට ආදරේ. ඔබ මිනිමරුවත් බුදුහාමුදුර ඔබට ආදරේ. මා අඟුලිමාල. ඔබ හොරෙක් වුණත් බුදුහාමුදුර ඔබට ආදරේ. ඔබ ඒ නිසා නෙමෙයිද පිටුනේ බුදුහාමුදුරට ආදරේ? එහෙනම් උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පිටුනේ මේ ලෝකෙට හම්බුනේ ඕක නෙමෙයිද? අද ඔබට භාග්‍යවතුන් වහන්සේ කියලා කියද්දි පිටුනේ ඔක්කොටම කලින් මතක් වෙන්නේ උන්වහන්සේ අවබෝධ කරගත දහමද නැත්නම් උන්වහන්සේ මොනතරම් උතුම් මිනිසෙක් බවට පත් වුණාද කියන කාරණාවද? අන්න ඒකම තමයි පිටුනේ ඔබයි මගේ ජීවිතේත් වෙන්න ඕනේ. අපි හැමෝගෙම ජීවිතවල පිටුනේ ඔන්න ඕකයි වෙන්න ඕනේ. අනික අය ගැන හිතන්න බතන්න පුළුවන් කම්පෙන්ගුතුනේ. තව මනුස්සයෙක්ගේ බඩගින්නක් ඒ මනුස්සයා වචනෙන් කියන්න කලින් ඔබට දැනෙනවද? ඒ මනුස්සයාගේ මූණ ඉරියව්වෙන් ඔබට කියන්න පුළුවන් බඩගින්න ඇති. එන ඔබට දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබ පින්ගුතුනේ අනික් මිනිස්සුන්ගේ පින් අද්දන කාන්දමක් කියලා. ඉතින් බඩගින්න එහෙමනම් හිතේ ගින්න ඔබට දැනෙනවද? මේ මනුස්සයා වචනෙන් කියන්නේ නැතුව. මනුස්සෙක් පීඩාවටපත් වෙලා ඉන්නේ. එයා උත්සාහ කරනවා මූණ හිනාව තියාගෙන ඉන්න. හැබැයි ඔබෙන් හංගන්න බෑ ඒක. ඉතින් මනුස්සෙක් බොරුවට hina වෙලා ඉන්නේ ඇතුලෙන් අඬනවා. හොඳටම පීඩාවටපත් වෙලා ඉන්නේ. ඉතින් ඔබට තේරෙනවා නම් මේ මනුස්සයා පීඩාවෙන් ඉන්නේ කියලා ඒ වෙලාවේ. ඉතින් ඔබ මහ පුදුම මනුස්සෙක්. මහ පුදුම වටින මනුස්සෙක් ඔබ. ඒ කියන්නේ වචනෙන් කියන්නේ නැතුව ඔබට තේරෙනවා මේ මනුස්සයාගේ හිත කියවන්න. ඒ වගේ පිරිස පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන තමන්ගේ හිතවල තියෙන පීඩාවල් එළියට දාගන්න දන්නේ නැති. හරියට අර දරුවෙක් අඬන්නේ ඇයි කියලා අම්මෙක් දන්නවා කියලා මිනිස්සු අතර කතාවක් තියෙනවා. සමහරවිට දරුවා අඬනකොට අපි කතාවට කියන්නේ පිටින් හැරෙද්දි දන්නවා කියලා අම්මා. මොකටද කියලා. ඒ තරමට දැනෙනවා කියන එක නෙවෙයි කියන්නේ. එහෙනම් අම්මෙක්ට දරුවෙකෝ ඒ තරමට දැනෙනවා. මම කියන්නේ ඔබට අන්න එහෙම දැනෙනවා නම් ඔබ ඉස්සරහා ඉන්න මිනිස්සයා තාම අඬන්නේ නැහැ. හැබැයි අඬන්න යනවා දැන්. තව චුට්ටකින් අඬන්න යන්නේ. දැන් පොඩි බොරුවට hina දැන් හරි අමාරුයි මෙහෙම hina වැදගෙන ඉන්නේ දැන්. තව ටිකකින් අඬන්න යන්නේ. මොකක් හරි වටේ වෙනවා මොකක් හරි සිදුවීමක් වෙනවා. දැන් මේ මිනිස්සයා පුදුම පීඩාවටපත් වෙලා ඉන්නේ ඇතුලේ. ඔබට ඒක දැනෙනවා නම් පින්වතුනි. මේ hinaව
නේ ඇත්ත හිනාවක් නෙමෙයි. මොකක් හරි පීඩාවක මේ මනුස්සයා ඉන්නේ. ටක් ගාලා මොකක් හරි අපි කරන්න ඕනේ. ඔහොම කතා කරන්න එයාගේ හිතේ දෙනවා ඇති මං හිතන්නේ. පිළිතුර ඔබ ඒ තරම් සංවේදී නම් ඔබ මේ ලෝකෙට පහළ වෙච්ච මහා පුන්කල සත්වෙන් ගතනේ. මොකද ගොඩක් මිනිස්සුන්ට ඕක නැහැ.